ගුඩ් මෝනිින් හැමෝටම ඉතින් ඔන්න අද ඉසොෆ්ට් එකේ අවුරුදු උත්සවය පැවැත්වෙන්නේ යුද හමුදා ක්‍රීඩාංගණය කොටුව ඇතුළේ තියෙන. ඉතින් අද හවස් වෙනකම මේ අවුරුදු උත්සවය පැවැත්වෙනවා. ඉතින් බලමු අද මොනවද තියෙන ගේම්ස් ඉවෙන්ට්ස් මොනවද කියලා. සෑහෙන්න ඒ කියන්නේ දැන් ඔයාලා දැන් ගියානේ මේ ගේම්ස් ඩේ එකට. ඒ කියන්නේ මේ ගම්පහ ගේම්ස් ඩේ එකට ගියා. මේ ගේම්ස් ඩේ ගන්න මේ අවුරුදු උත්සවය. ඉසොෆ්ට් මෙට්‍රෝ කැම්පස් එකේ ගෝල් බ්‍රාන්ච් එකෙන් සංවිධානය කරන අවුරුදු උත්සවය. ඉතින් අපි ගිහිල්ලා බලමු එතන මොනවද වෙන්නේ කියලා. මේ වෙද්දී අවුරුදු උත්සවය පටන්ගෙන තියෙන්නේ. අපි බලමු ඉතින් මොනවද වෙන්නේ කියලා එතන. යමු ඉස්සරහට. හරි දැන් මේ ඉස්සරහින් යනවා ගර්ල්ස්ලා ටිකක් මේ අපි අහලා බලමු කොහෙද යන්නේ කියලා. මං හිතන්නේ E-Soft එකට යන කණ්ඩායමක් වෙන්න ඇති. අපි අහලා බලමුනේ. කොහෙද යන්නේ අක්කේ? E-Soft එකේ අවුරුදු උත්සවයේද? E-Soft එකේ අවුරුදු උත්සවයේද? මේ YouTube එකේ මේ දැන් මගෙත් එක්ක අනිත් වීඩියෝ කරන කෙනා මෙතනට වෙලා ඉන්නවා. යා කැමරාවකට අල්ලන්නේ ඇයි මේ වීඩියෝස් කරන්නේ නැත්තේ? කරන්න වීඩියෝස් ටික. මේ අපි යමු දැන් කට්ටිය ඇවිල්ලා ඇත්තේ. ඉතින් මේ වෙද්දී E-Soft එකේ අවුරුදු උත්සවයේ පැවැත්වෙන අර පැත්තෙන් අපි එනකොටත් පටන්ගෙන තිබ්බේ ටිකක්. ඉතින් එතකොට මේ වෙද්දී හොඳ මැඩීම හොඳම හිනාව පැවැත්තුවා. ඒ විතරක් නෙමෙයි හොඳ බොරුව කණාමුට්ටිය ඊළඟට ලිස්සන ගහ බනිස් කෑම අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරග ඇතුළු සෑහෙන තරග ගණනාවක් මේකේ පැවැත්වෙනවා. ඉතින් අපි බලමු ඉතින් ඉස්සරහට ඒ කියන්නේ සෑහෙන දේවල් ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් TRR සහ පික්මි ආයතනය විසින් තමයි ස්පොන්සර් කරන්නේ E-Soft Metro Campus Goal Branch එකේ අවුරුදු උත්සවය සඳහා. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා අවුරුදු උත්සවයේ. අපි යන් එහෙනම් මේ පැත්තට. ස්පීකර් දාගන්න. මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි රටවැසියාගේ ආයු වැඩෙන්ටයි අවුරුදු සිරිමේ බලන්නර බදුමල් බම්මාසේ මංගල්ලේ ගමට නෙලා රාශියන් හැමිහිට වේශරාශියට පැමිණෙන ඉතින් ඔන්න දැන් අපේ කැම්පස් එකේ මැඩම් ඇතුළු ලෙක්චර්ස්ලා හැමදෙනාම ආරච්චි මහත්තයා සහ ආරච්චි හාමිනේ විසින් කැන්දගෙන එන මොහොත තමයි මේ කලා අපේ E-Soft අවුරුදු උත්සවයට කැන්දගෙන එන අවස්ථාව තමයි ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයින් ඉතින් අපේ ලෙක්චර් කෙනෙක් තමයි ආරච්චි මහත්තයාට ඇඳලා. ඉතින් ඉස්සරහට හොඳ ලස්සන වැඩ වෙන්න නියමිතයි. ඉතින් අපි ඔයාලට මතක තියෙන්නේ මේ අපේ දසුනමය යත් ඉතින් ආයේ අපේ අවුරුදු උත්සවයත් එක්ක එකතු වෙන ඇවිල්ලා ඉන්නවා. ඉතින් යත් එක්කත් අපි කතා කරමු ඉස්සරහට. බලමු දැන් තියෙන්නේ ඉතින් කිරි උතරවන්න තමයි. මොකද අවුරුදු චාරිත්‍රවල පළමුවෙන්ම අවුරුදු චාරිත්‍ර පටන් ගන්නකොට සහ මේ උත්සවය පටන් ගන්නකොට උත්සවයේ සමාරම්භක වශයෙන් සනිටුහන් කරන්නට මේ අවස්ථාවේදී කිරි ඉතිර වීම තමයි සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ආරච්චි මහත්තයා මාර
වෙහෙසක් ගන්නවා රබන් ගස්සවන්න කිරි උතුරවන්න කට්ටිය වරගෙන යන්න මේ අපේ ළමයි මේ කොල්ලෝ ඇදගෙන දුවනවා ආරච්චි මහත්තයා මාර වෙහෙසක් ගන්න. බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අටුකොටු සරුවෙන්ටයි දොම්නස් දුරුවෙන්ටයි පහුගේ දොයේ අඟර දබර දුරු වෙලාම යන්ටයි සිතගේ බැතුම් හිටුවේ දුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරීමේ ඉතින් අලියට ඇස තැබීම තමයි මේ මොහොතේ පැවැත්වෙන්නේ. ඊළඟට දෙහිගිරිය හැන්ද මත තබාගෙන යාම කොට්ට පොර වගේ ජන ක්‍රීඩා රැසක් පැවැත්වීමට නියමිතව තියෙනවා. ඉතින් අපි බලමු මේ ලස්සන ඉවෙන්ට්ස් ගොඩක් තියෙන හින්දා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ මම හැමතිස්සෙම වොයිස් කරන්න එන්නේ. ශශිකමේස් ඔය පළවෙනි වෙච්ච ළමයාගේ හැන්ද සහ දෙහිගිරිය පරීක්ෂා ගන්න කොහොමද සම්බන්ධව පැමිණිලා තියෙනවා ටෙක්නොලොජිය කොහොමද සිතබී දෙන්නේ ඔබට බලන්න තියෙනවද मलवारम नयना उठे कनिके बनन अपे गमे रबन नयना गमे उंटिल्ला बेंदिना दीने आवा वाके गमिन गमे सिंगल අවුරුද්ද ලබනා मलवारम नयना उठे कनिके बनन अपे गमे रबन नयना
ඊසොෆ්ට් එකේ අවුරුදු උත්සවය අතරමැද ඉන්නේ. අපි මේ අහලා බලමු කට්ටියකින් කොහොමද දැනෙන්නේ කියලා මේ අවුරුදු උත්සවය. ලක්ෂණ මොකද කියන්නේ හිතන්නේ අවුරුදු උත්සවය ගැන? මේ අවුරුදු උත්සවය ගැන කිව්වොත් අවුලක් නැහැ. මොකද කිව්වොත් ගොඩක් කෙල්ලෝ ඉන්නවා මට පේනවා මේ අවස්ථාවේදී. ඒ වගේම මේ ඊටම ලස්සන විදිහට මේකප් කරලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ මොකද මේකප් කරන්නේ කියලා. අවුලක් නැහැ නිකන් පිටි ගාලා වගේ. පිටි ගාලා වගේ නිකන් මේකප් කරලා තියෙනවා කමන්නේ. තව ලස්සන කෙල්ලෝ ඉන්නවා. ලස්සන කෙල්ලෝ නටන්න පුළුවන් ලස්සන කෙල්ලෝ ඉන්නවා මේ කියන්න මට උනා පෙන්නන්න. මේ කවුරු ගැනද කියන්නේ? කවුරු ගැන කිව්වම මට මෙතන බුටි කන්නේ මේ බැඳලා ඉන්නේ. ඉතින් මේ තව කීප දෙනෙක් එක්ක කතා කරමු. අපේ තරුල් ඉන්නව අර පැත්තට වෙලද්ද? තරුල් දුවනවා. මේ තාරක මේ මොකද හිතන්නේ අවුරුදු උත්සවය ගැන? අවුලන්න තියනදත් එක්ක නම් හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊයේ රෑ කොල්ලොටියට පොඩ්ඩක් අමාරුණානේ. මොකක්ද උනේ අමාරුණා කියන්නේ? ඒ කියන්නේ ඩෙකරේෂන් කරන්න ගිහලා අද උදේ 5:00 වෙනවා විතර කොල්ලොටිය වැඩ කරා. අන්න එතන තමයි පොඩ්ඩක් අවුල තියෙන්නේ. නැත්නම් අවුරුදු උත්සවය හොඳයි. තාම මගේ කවුරු හිතනවා ඊයේ වැඩ කළා. දැන් කොච්චර කල් වෙනවද ඊසොෆ්ට් එකට ඇවිල්ලා? ඊසොෆ්ට් එකට ඇවිල්ලා මචං මාස 4ක් කරනවා. හරි ඉතින් අපි බලමු තව මොකටද තෑග් ගත්තේ? හොඳ මහිනාවද? මොකද්ද මේ ඉවෙන්ට් එක? හොඳ මැඩීම. අන්ලා පෙන්නන්න බෑද මෙතන? හරි මොකද හිතන්නේ අවුරුදු උත්සවය ගැන? අවුරුදු උත්සවය හොඳයි. සුපිරි. අවුරුදු උත්සවය සුපිරි. හොඳයි. හරි ඉතින් තවත් ඉවෙන්ට්ස් තියෙනවා අපි බලමු. අපි ආරච්චි මහත්තයා හොයාගෙන හිටියේ මේ අපේ මේ ලෙච්ච මිස්ගෙන් අහමු අවුරුදු උත්සවය ගැන. මිස් මොකද කියන්න තියෙන්නේ අවුරුදු උත්සවය ගැන? අවුරුදු උත්සවය හොඳයි නේ. ඔයාලා මොකද හිතන්නේ? අපි මේක ඔයාලටනේ ඕගනයිස් කරලා දුන්නේ. අපිට හොඳයි මිස්. ඒකින්ද තමයි අපි මේ ලස්සනට මේ වැඩේ කරගෙන මිස් කියනකො අවුරුදු උත්සවය ගැන මොකද? මම හිතනවා අපේ ළමයිට හොඳ ඔපචුනිටි එකක් අවුරුදු උත්සවයකට ගිහිල්ලා නැත්නම් පළවෙනි පාරට අලුත් අවුරුදු උත්සවයක එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ. හරි thank you very much miss. මේ තව කට්ටියකින් අහලා බලමු කොහොමද අවුරුදු උත්සවය ගැන දැනෙන්නේ කියලා. මොකද අවුරුදු උත්සවය ගැන කියන්නේ? හොඳයි අපි දැන් ඉවරයි මේ කෝස් එක. ඉතින් අපි සහභාගී වෙන අන්තිම ඉවෙන්ට් එක මේක. ඔව් අන්තිම ඉවෙන්ට් එක. ඕගොල්ලෝ මේ ඊසොෆ්ට් එකේ දැන් කොච්චර කල්ද? මාස 7ක් විතර හිටියා. මාස 7ක් වගේ. ඒ 7 ඇතුලේ ඉවෙන්ට්ස් ගොඩක් කරලා තියෙන්නේ නේද? ඒ ඉවෙන්ට්ස් ගොඩ ඇතුලෙන් මොකද්ද ඔයාලට හොඳම ඉවෙන්ට් එක කියන්නේ? මේකද නැත්නම් වෙන ඉවෙන්ට් එකක්ද? ඒක හුවම තමයි ඒක කියන්නේ. මේක DJ එක ප්ලේ කරාට පස්සේ අපෙන් අහන්න තාත්තේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැනට ප්‍රසන්ටේෂන් එක හොඳයි. ප්‍රසන්ටේෂන් ඉවෙන්ට්ස් නේ මම අහන්නේ දැන් ඔය සාමාන්‍යයෙන් දැන් ඔය ක්‍රිස්මස් එක හොඳයි. අපි මොකද තන්දුරි ටේල්ස් කියලා එකක් කරා. ඒක නියමයි. මම හිතනවා මේකත් හොඳ වේවි කියලා. අපේ අන්තිම පළවෙනි එක තාම ඉවෙන්ට්ස් එකේ පළවෙනි සැරේ. ඉතින් කැම්පස් එකෙන් හොඳ දෙයක් වුණා. සතුටුයි ඉතින්. හරි එහෙනම් අපි තව කීප දෙනෙක්ගෙන් අහලා බලමු. මේ තව එක්කෙනෙක් ඉන්නවා ඔයාලා දන්න අඳුරන කෙනෙක් සිනෝදිත්. අහලා බලමු අවුරුදු උත්සවය ගැන. ඕගනයිසින් කමිටි එකෙත් ඉන්නවා අවුරුදු උත්සවය ගැන මොකද කියන්න තියෙන්නේ? අවුරුදු උත්සවය කොහොමද සංවිධානය වුණේ කියලා පොඩ්ඩක් අහලා බලමු. මොකද කියන්න තියෙන්නේ? අපි දැන් දවස් 3ක් තිස්සේ මේක ලෑස්ති වෙන්නේ. අපි දැන් පළවෙනි දවසේ අපි මුලින් බජට් එකක් ඕගනයිස් කළා. කෑම ටික බෙදුවා. ඊට පස්සේ අපි මේ කෑම බෙදලා ඉවරලා දැන් අපි බැලුවා අපිට මොනවද දැන් තව කරන්න තියෙන්නේ කියලා. අපි ඒතකොට අපිට මේ සර්ල් අපිට කිව්වා අපිට මේ මැටි ගෙදරකුයි පොඩි හට් කෑල්ලකුයි ගහලා ඕනේ කියලා ඉන්න. ඒක තමයි අපි මේ වම්මත පැත්තෙන් උයි දකුණු පැත්තෙන් හදලා තින්නේ. දැන් මැටි ගෙදර තමයි අපි පාවිච්චි කරේ කිරි තුරවන්න. ඊට පස්සේ අපි මේ ඔක්කොම ඊයේ රෑ එළියනකොට හදලා ඉවර කරේ. එන්ට්‍රන්ස් එක අපි ඇත්තම කිව්වොත් පැය 6ක් විතර අපිට ගියා ඒක හදන්න. එච්චරයි ඉතින් අපිට වෙන වැඩකට තිබ්බේ මේ පොලූස් සංගනේ. ඒවයි තමයි. ඒ ඇරෙන්න අපි නම් අනිත් ඔක්කොම දේවල් සර්ල් අපිට කරලා දුන්නා. සර්ල් අපිට හොදට බලාගත්තා. ඒවා නම් තිබ්බා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබ්බා අද රෑ. ඊයේ රෑ අපිට මේ කරන්ට් එක ගියා. මේ කියන්නේ යාළුවා 10ට කරන්ට් එක කපනවා කිව්වා. අන්තිමට අපි කරේ අපි ඒව අරගෙන අපේ කියන්නේ මගේ ගෙදර තමයි මේ ළඟම තියෙන්නේ. කට්ටියම එහෙ ගිහිල්ලා අපි මේ එන්ට්‍රන්ස් එක හදාගෙන මෙතනට ඇවිල්ලා කරා. අපි සේරම දේවල් අද උදේ 9:00 විතර ඉවර කරා. දැන් ඉතින් කියනවා නම් කියන්න තියෙන ඉතින්
අපි පොඩි ෆන්නයක් ගත්තා පට්ට ෆන්නයක් ගන්නවා මහන්සිය අපිට ඒත් මහන්සිය සාර්ථකයි කියලා අපි හිතනවා. අපි මෙයා මේ ආපු වෙලාවෙ ඉඳන් කෙල්ලෝ ටික වට කරගෙන ඉන්න මල්ලි කෙනෙක් අපි අහලා බලමු මේ මොකද කියන්න තියෙන්නේ කියලා. මල්ලි එන්න මොකද්ද මල්ලි කියන්න තියෙන්නේ ඔයාලට? ආපු වෙලාවෙ ඉඳන් ආපු වෙලාවෙ ඉඳන්ම මේ මම දැක්ක දෙයක් තමයි ගෑන් ළමයි එක්ක ෆොටෝස් ගත්තා නේ ඇත්තනේ ඇත්ත කියන්නේ මේ පටෙන් ආපු වෙලාවෙ ඉඳන් පටෙන් නෑ එන්න මල්ලි එන්න ඇයි යන්නේ මේ සෑහෙන වෙලාවක ඉඳන් අපි ආරච්චි මහත්තයාව හෙව්වා. ආරච්චි මහත්තයා දැන් අතන මේ හට්ටයක් ඇතුලේ ඉන්නවා. අපි යම් බලන්න මේ පොඩක් කතා කරලා ඉන්න ආරච්චි මහත්තයත් එක්ක. එක්ස්කියුස් මී ආරච්චි මහත්තයා පොඩක් කතා කරන්න පුළුවන්ද? මොකද ආරච්චි මහත්තයා හිතන්නේ අවුරුදු උත්සවය ගැන? පේන්න හිටියේ නෑ මෙච්චර වෙලාව. ඇතුලේ හිටියේ? ඇතුලේ හිටියේ මේ පොඩි වැඩක් සතුටුයි. ඉතින් මෙහෙම පුතේ අපි ඉතින් ට්‍රැඩිෂනල් විදියට සංස්කෘතියට මුල් තැන දීලා මේක වැඩ කටයුතු කරනවා. ඉතින් දැන් මේ ඇවිල්ලා ගොඩක් අවුරුදු ප්‍රමාණයක් අපි කරා. ලබන අවුරුදු වලටත් ඒ විදිහටම කරගෙන යන බලාපොරොත්තු වෙනවා. thank you very much. එහෙනම් අපි ගිහින් අපි යන් අපේ ඊළඟට දසුණු මිස්ලා ඒ කට්ටියත් ඇවිල්ලා හිටියා. ඔයාලා දන්නවනේ ඉතින් දසුණු මිස්ලා එහෙම. ඉතින් මේ එයාලගේ දහන්න එයාලා හම්බුනහම අපි කතා කරමු. එතකන් අපි බලමු ගිහිල්ලා දැන් මේ වෙද්දි පැණි බඹරේ
මේ අපේ කලින් ලෙච්චර් කෙනෙක් හිටියා දසුන් මිස් කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති ඔය vlog වලම මේ මිස්ගේ ලාස්ට් ඩේ එක දාලා තියෙනවා. ඉතින් මේ ලාස්ට් ඩේ එක මිස් ගියා වගේම මිස් අද අවුරුදු උත්සවයටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ අපි මිස් කෙනුත් අහලා බලමු කොහොමද මිස්ට දැනෙන්නේ අවුරුදු උත්සවේ කොහොමද හොඳයිද ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අහලා බලමු අපි මේ මිස් දැන් යන්න හදන්නේ යන්න කලින් අහලා බලමු අපි. Excuse me දසුන් මිස් මේ මොකද හිතෙන්නේ අවුරුදු උත්සවය ගැන? මිස් දැන් මේ අපේ බ්‍රාන්ච් එක වෙන එකනේ. කොහොමද හිතෙන්නේ? වරදක් නෑ හොඳයි. මේ කාලෙකින් දැක්ක කොහොමද ඉතින් මිස්ගේ වැඩ කටයුතු? හොඳින් ඉන්න. මිස්ට මේ පොඩි ප්‍රශ්නයක් අහන්න. අපේ එකද හොඳ නැත්නම් දැන් මිස් ඉන්න තැන එකද? එහෙම කියන්නේ මට දෙක සාපේක්ෂ වශයෙන් කොහොමද? ඔයාලා නැතුව පාළුයි. ඒක තමයි කියන්නේ. මිස්ගේ එහෙනම් ඉදිරි වැඩ කටයුතු ටික සාර්ථක කරගන්න කියලා විශ් කරනවා. එහෙනම් මිස් මේ අපි ගිහින් එන්න. හරි. Sala
ඉතින් ඔන්න ඩීජ එකක් ප්ලේ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපේ ඒ සොෆ්ට් මෙට්‍රෝ කැම්පස් එකේ සූර්ය මංගල්‍ය අවසානයේ ඉතින් ඔන්න කට්ටියම නටලා කරලා විනෝද වෙලා ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙනම් මමත් ගිහිල්ලා එන්නම් මේ අවසාන කොටස බලලා එන්ජොයි කරලා. එහෙනම් channel එකත් sub කරලා like කරලා comment කරලා share පාරකුත් දාලම එහෙනම් යන්න කියලා ඉල්ලනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා හැමෝටම. එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝම.